අයිබෝවන් දවසේ ඉන්නේ ආරම්භ කරනවා 10 වසර ප්‍රවේණී පාඩම ප්‍රවේණී පාඩම පළවෙනි කොටස තමයි පටන් ගන්න යන්නේ. ඉතින් පිළිදෙනාටම තියුත් තියෙන ඉතියට ඉඳලා මේක යම් දැනුමක් අරගෙන ඒගොල්ලන්ගේ විභාගයේ ඉස්සා එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ විභාගයේ ඉස්සා ලොකු දායකත්වයක් ගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රවේණී පාඩමේදී අපි මොනවා ගැනද කතා කරන්නේ? ප්‍රවේණී පාඩමේදී අපි කතා කරන්නේ ඥාන ගැන. ප්‍රවේණී පාඩමේදී අපි කතා කරන්නේ ඥාන ගැන. ඒත් අපි ඥාන ගැන මොනවද දන්නේ? එතනම් එමන අපි මොකද දන්නේ නැහැ සර්. බයිනකොට නම් බයිනවා මොකක් කියලාද? උන්ගේ ඔබ ඥාන වල ප්‍රශ්නයක්. කිව්වට බෑ. ඔය ඥාන වලමයි තියෙන්නේ උන්ගේ කියලා බයි. මේ ඥාන කියලා කියන්නේ අපේ පරම්පරාවල ලක්ෂණ අපිට උරුම වෙන සාධකය තමයි ඥානයක් කියලා කියන්නේ. ඒ පරම්පරාවල අම්මගේ පරම්පරාවේ තාත්තගේ පරම්පරාවේ ඒ පරම්පරාවල ඥාන ලක්ෂණ අපිට එන්නේ මොනවා හරහාද? මෙන්න මේ කියන ඥාන හරහා. එතකොට මෙන්න මේ ඥාන හැසිරෙන විදිහ ඊට මේ කොහොමද ක්‍රියා කරන්නේ? මේවා සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒවා සම්බන්ධ වෙන අනුපාත මොනවද? ගෑනු පිරිමි ඇති වෙන්නේ කොහොමද? ආන්නේ වගේ ගොඩාක් දේවල් කතා කරන පාඩම තමයි මෙන්න මේ මොකක්ද? ප්‍රවේණීය කියලා කියන්නේ. ඒතර ප්‍රවේණීය පාඩමේදී අපි ඉස්සෙල්ලම කතා කරන වචන ටිකක් තියෙනවා. ඒ වචන ටිකෙන් පළවෙනි එක තමයි ආවේනීය කියලා කියන්නේ. මේ දෙමාපියන්ගේ ලක්ෂණ දරුවන්ට උරුම වීමේ ක්‍රියාවලිය තමයි අපි ආවේනීය කියලා කියන්නේ. මොකද ආවේනීය කියලා කියන්නේ මේ දෙමාපිය පරම්පරාවල තියෙන ලක්ෂණ ටික දරුවන්ට උරුම වෙන ක්‍රියාවලියට අපි කියනවා මොකක් කියලාද? ආවේනීය කියලා. කියන්නේ ප්‍රවේණී විද්‍යාව අපි ඉගෙන ගන්නකොට මේ ප්‍රවේණී විද්‍යාවටම ආවේනික වෙච්ච වචන ටිකක් තියෙනවා. මලට ඉස්සරහින් හම්බ වෙනවා. ආවේනීය, ප්‍රවේණීය, නොමුහු, සමයෝගී, රූපානුදර්ශ, ප්‍රවේණිදර්ශ. ඒ වගේ වචන ටිකක් අපිට හම්බ වෙනවා. ඒ වගේ වචන වලින් පළවෙනි එක තමයි මොකක් කියලා කියන්නේද? මොකක් කියලා කියන්නේද? ආවේනීය කියලා කියන්නේ. එතකොට ආවේනීය කියලා කියන්නේ මොකක්ද? අර දෙමාපිය පරම්පරාවල තියෙන ලක්ෂණ ටික පුතේ මේ දරුවන්ට උරුම වෙන ක්‍රියාවලිය තමයි අපි කියන්නේ මොකක් කියලාද? අපි කියන්නේ මොකක් කියලාද? ආවේනීය කියලා කියන්නේ. ඒතර ඔයගොල්ලෝ සම්පූර්ණයෙන්ම අම්මා වගේද? නැහැ. ඔයගොල්ලෝ සම්පූර්ණයෙන්ම තාත්තා වගේද? නැහැ. ඔයගොල්ලෝ සම්පූර්ණයෙන්ම අම්මා වගේත් නෙවෙයි තාත්තා වගේත් නෙවෙයි. ඔයගොල්ලෝ කවුරු වගේද? අම්මගේ සහ තාත්තගේ කියන දෙන්නගේ එකතුවක් තමයි. ඔයාලා ගාව අම්මගේ ලක්ෂණක් තියෙනවා තාත්තගේ ලක්ෂණක් තියෙනවා. කලාතුරකින් අල්ලපු ගෙදර අංකල් වගේ වෙන්න පුළුවන්. ඒවත් කලාතුරකින් ලක්ෂණක් තියෙන්න පුළුවන්. හැබැයි ඒක කොහොමද එන්නේ? ඒවා එන්නේ කලාතුරකින්. ඔයාලට ගොඩක් වෙලාවට එන්නේ මොකද? දෙමාපියන්ගේ ලක්ෂණ තමයි. හැබැයි පුතේ මෙහෙම වෙන්න පුළුවන්. කොහොමද? ඔයාලගේ අම්මගේ තාත්තගේ ලක්ෂණ නැතුව ආච්චිගේ සහ සීයාගේ ලක්ෂණ ඔයාලට එන්න පුළුවන්. දැන් අපි ඉස්කෝලේ යන කාලේ අයියා කෙනෙක් හිටියා. එයාගේ රැස්සෙම බලල්ලැස් වගේ කොණ්ඩේ සුදුයි. අර සුද්දෙක්ගේ වගේ. ඒතකොට එයාගේ හැම ඒත් අර සුද්දෙක්ගේ වගේ. එතකොට මෙයාට අපි කිව්වේ මොකක් කියලාද? සුද්දා කියලා. එයාගේ අම්මයි තාත්තයි මම දැකලා තියෙනවා. හැබැයි යාගේ අම්මයි තාත්තයි අර වගේ අසාමාන්‍ය සුදු පාටක් අර එන්නේ නෑ. යාගේ අසාමාන්‍ය සුදු පාට නෑ පුතේ. ඒතර යාගේ අර ආච්චිගේ ඒ ලක්ෂණය තිබ්බා. අන්න ඒ ආච්චිගේ තිබිච්ච ලක්ෂණය තමයි කාට ඇවිල්ලා තියෙන්නේද? ආන් අර මං කියපු අයියට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේ දෙමාපියන්ගේ කිව්වහම ආච්චිගේ සීයාගේ තියෙන ලක්ෂණත් අපිට එන්නට පුළුවන්. එහෙනම් මෙන්න මේ ආවේනීය කියලා කියන්නේ දෙමාපිය පරම්පරාවල තියෙන ලක්ෂණ. මේ දෙමාපිය පරම්පරාවල තියෙන ලක්ෂණ දරුවන්ට උරුම වෙන එක තමයි අපි මොකක් කියලා කියන්නේද? ආවේනීය කියලා කියන්නේ. එහෙනම් පුතේ අපි ටියුට් එකට යමු.
මේ ටියුට් එකේ ආවේනික කියලා වචන. හරි. ආවේනිය කියලා වචනයක් තියෙනවා. ඔයාලට මෙහෙම පේන්නේ දැන් ඔයාලට මව පැත්තකින් පේනවා. හරි. දැන් ඔයාලට මව පැත්තකින් පේනවා. ටියුට් එක පේනවා. හරි. මේ ටියුට් එකේ ආවේනිය කියන වචනය තියෙනවා. හරි. මේ ටියුට් එකේ ආවේනිය කියන වචනය තියෙනවා. දැන් මම ඔයාලට විස්තර කරා, පැහැදිලි කරා මොකද්ද ආවේනිය කියලා කියන්නේ? ඒ දෙමාපිය පරම්පරාවල ලක්ෂණ. හරි. දෙමාපිය පරම්පරාවල තියෙන ලක්ෂණ. හරි. දෙමාපිය පරම්පරාවල ලක්ෂණ දරුවන්ට උරුම වීමේ ක්‍රියාව. ක්‍රියාවලිය ආවේනියයි. මොකක්ද ආවේනිය කියන්නේ? දෙමාපිය පරම්පරාවල ලක්ෂණ දරුවන්ට උරුම වෙන ක්‍රියාවලියට අපි කියනවා මොකක්ද කියලාද? ආවේනිය කියලා. හරි. දෙමාපිය පරම්පරාවල ලක්ෂණ දරුවන්ට උරුම වීමේ ක්‍රියාවලියට අපි කියනවා මොකක්ද කියලාද? ආවේනිය. එතකොට මෙන්න මේ ටියුට් එකේ කියනවා මොකද පුතේ? පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන ලක්ෂණ ආවේනික ලක්ෂණ ලෙසින් හඳුන්වනවා. එතකොට මොනවද මේ ආවේනික ලක්ෂණ කියන්නේ? පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙන ලක්ෂණ වලට අපි කියනවා මොනවා කියලාද? ආවේනික ලක්ෂණ කියලා. පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙන ලක්ෂණ තමයි අපි කියන්නේ මොනවා කියලාද? ආවේනික ලක්ෂණ කියලා. හරි. ඊට පස්සේ මේ ආවේනික ලක්ෂණ විදිහට අපිට දක්වන්න පුළුවන් මොනවද? සමහර අයට තියෙනවා තලෙලු සම. දැන් අපි ආසියාතික රටවල් වල සුදු කියන්නේ අය ගොඩක් වෙලාවට මට නම් සුදු කියලා කියනවා. එන්නාට අපි කියන්නේ ආසියාතික අය කියලා. තලෙලුයි. ඊට පස්සේ බොකුටු හිසකේ සමහර අයට තියෙනවා බොකුටු හිසකේ. බොකුටු හිසකේ තියෙනවා. හරි. බොකුටු හිසකේ තියෙනවා. තව සමහර අයට ට්‍රේල් කොණ්ඩේ. ට්‍රේල් කොණ්ඩේ. හරි. එහෙනම් මේ ආවේනික ලක්ෂණ විදිහට අපිට ගන්න පුළුවන් තලෙලු සම, බොකුටු හිසකේ, ට්‍රේල් කොණ්ඩේ කියන ඒවා අපිට ගන්න පුළුවන්. එහෙනම් මේ පරම්පරාවෙන් පරම්පරාවට ලබු ලක්ෂණ වලට අපි ආවේනික ලක්ෂණ කියලා. මේ ආවේනික ලක්ෂණ විදිහට අපිට එන්නේ මොනවද? මෙන්න මේ. අර කියන්නේ හානි තාත්තගේ මූණමයි අම්මගේ නහයමයි එහෙම කියලා කියනවා නේද? අන්න ඒවා තමයි ඒකට මොනවද මෙන්න මේ කියන්නේ ආවේනික ලක්ෂණ. දැන් ඇඟිලි බැඳීමේදී දහපොට මහපට ඇඟිල්ල දකුණු අතේ මහපට ඇඟිල්ල ඉහළින් පිහිටීම. එතකොට මොකද්ද මේ කියන ලක්ෂණය? මේ කියන ලක්ෂණය මොකද්ද? අපි අත් දෙක බැන්දොත් මෙහෙම කරලා ඔයාලා පොඩි ස්ක්‍රීන් එකේ බලන්න. මෙන්න මේ අත් දෙක බැන්දොත් මෙන්න මේ වගේ දකුණු අතේ මහපට ඇඟිල්ල උඩට එනවා. මෙන්න මේ විදිහට
දකුණු අතේ මහපොට ඇඟිල්ල උඩට එන එකට තමයි අපි කියන්නේ මෙන්න මේ ලක්ෂණය කියලා. ඊට පස්සේ අපිට හම්බ වෙන වචනයක් ප්‍රවේණිය කියලා. මම කියවනේ මේ පාඩමේදී අමුතු ප්‍රවේණි විද්‍යාත්මක වචන හම්බ වෙනවා කියලා. ඉතින් මෙන්න මේකේ අපිට හම්බ වෙන ඊගා වචනය තමයි ප්‍රවේණිය කියලා කියන්නේ. අර මොකද්ද මේ ප්‍රවේණිය කියලා කියන්නේ? මම දැන් කිව්වා පුතේ දෙමාපිය පරම්පරාවල ලක්ෂණ දරුවන්ට උරුම වීමේ ක්‍රියාවලියට අපි කියව මොකක් කියලාද? දෙමාපිය පරම්පරාවල ලක්ෂණ දරුවන්ට උරුම වීමේ ක්‍රියාවලියට අපි කිව්වා ආවේනිය කියලා. එතකොට මෙන්න මේ ලක්ෂණ ආවේනිගත වෙන්නේ කොහොමද කියලා. මේ කියන ලක්ෂණ ආවේනිගත වෙන්නේ කොහොමද කියලා අපි කරන ලබන විද්‍යාත්මක හැදෑරීමට අපි කියන්නේ මොකක් කියලාද? ප්‍රවේණි. මේ ලක්ෂණ අම්මගෙන් තාත්තට ආවේ කොහොමද? ආච්චිගෙන් අම්මට ආවේ කොහොමද? එහෙම නැත්නම් සීයාගෙන් අම්මට ආවේ කොහොමද? අම්මගෙන් අපිට ආවේ කොහොමද? අන්නේ විදිහට මේ ලක්ෂණ ආවේනිගත වුණු පරම්පරාවෙන් පරම්පරාවට ආවේ කොහොමද කියලා අපි විද්‍යාත්මකව ඉගෙන ගන්නවා. අපි අන්නේ විද්‍යාත්මකව ඉගෙන ගන්න එකට කියන වචන තමයි ආවේනිය කියලා. ප්‍රවේණිය කියලා කියන්නේ. මේ ලක්ෂණ ආවේනිගත වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එකට තමයි අපි කියන්නේ මොකක්ද කියලාද? ප්‍රවේණිය කියලා. ඊට පස්සේ ඔන්න කලාතුරකින් හමුවන ආවේනික ලක්ෂණක් තියෙනවා. ඒ කියන්නේ අපිට කලාතුරකින් හම්බෙන ආවේනික ලක්ෂණක් තියෙනවා. මොන වගේවද? ඔන්න බලන්න. හරි. ඔන්න බලන්න අපිට කලාතුරකින් එනවා. අපේ ඇඟිලි ටික ගත්තොත් හරි. අපේ ඇඟිලි ටික ගත්තොත් අපේ එලකිරි ඇඟිල්ල ඔන්නම තියෙනවා නේද? කට්ටිය එලකිරි කියලා කියන්නේ ඒකනේ. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ගත්තොත් මේක මම තාච්චුට්ටක් ඉඳ තියලා දෙන්නම්. පැහැදිලි කරන්න ලේසියි. මම ඉංග්‍රීසියට ඉඳ තියලා දෙන්නම්කෝ. මම ඉඳ පුණා කියලා මට බණින් දෙපා. ඔන්න මේ කියන අතේ හරිද? මේ කියන අතේ මෙන්න මේ ඇඟිලි අතර ටික දුරක් යනකම් මෙන්න මේ විදිහට ටික දුරක් යනකම් ඇඟිලියකට සම්බන්ධ වෙලා තියෙනවා. චුට්ට දුරක් යනකම් ඇඟිලියකට බද්ධ වෙලා තියෙනවා. ඔයාලා දැකලා ඇති අර ගෙඩි කකුල් අපි ගෙම්බේ කන්නේ මොනිකන් මේ මොනකමන ගෙම්බේ. මෙයාගේ ඔන්නම තියෙන හරි මොනේ කයි ඕකයි ඔන්න ඔය විදිහට ඇඟිලි අත තිබුණාට මෙයාගේ මෙන්න මෙහිම හැම සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔයාලා බලන්න ගෙම්බේ කල්ලාගත්ත වෙලාවක පොඩ්ඩක් හිටපන් ගෙම්බෝ මෙන්න මේම අපිට ප්‍රවේණී ගන්න කාලෙක කිව්වා. ඒක අපි කියපු කතාව ඇත්තද කියලා බලනකම් ඔන්නෝම හිටු කියලා නවත්තගෙන බලන්න. හරි. මෙන්න මෙහිම මේ ඇඟිලි අතර එකිනෙක සම්බන්ධ වෙලා ඇඟිලි වෙන් වෙලා නැහැ පුතේ. හැමින් සම්බන්ධ වෙලා තියෙනවා. මේ ඇඟිලි වෙන් වෙන්නේ නැතුව මෙන්න මේ විදිහට හැමින් සම්බන්ධ වෙලා තියෙන එක අපි කියනවා මොකක්ද කියලාද? බද්ධ අංගුලිකතාවය කියලා. එහෙනම් මොකද්ද බද්ධ අංගුලිකතාවය කියලා කියන්නේ? අපි ඒක ලියන්න. ඇඟිලි ටික දුරක් ඇඟිලි ටික දුරක් සමෙන් සම්බන්ධ වෙති පැවතීමයි. ඇඟිලි ටික දුරක් මෙන්න මේ විදිහට හැමින් සම්බන්ධ වෙලා තියෙන එකට අපි කියනවා මොකක් කියලාද? බද්ධ අංගුලිකතාවය කියලා.
හරි ඊට පස්සේ අපිට තව වචනයක් හම්බෙනවා. තව වචනයක් හම්බෙනවා. මොකක්ද අපිට හම්බෙන වචනේ? බහු අංගුලිකතාව. බහු කියලා කියන්නේ අර තියෙන ප්‍රමාණයට වඩා වැඩි වුණාම අපි කියනවා බහු කියලා. තියෙන ප්‍රමාණයට වඩා මොනවා වුණාමද වැඩි වුණා. දැන් මම කලිනුත් ඇන්නා. කලිනුත් අතේ ඇන්නා. මම ඇඟිලි කීය දැන්දි? තරයි. කොහොමනේ? ඒ ඇඟිලි මං ඇන්දි 5යි. හැබැයි පුතේ සමහර අය ඉන්නවා එයාලගේ මෙන්න මේ හරියන චූටි ඇඟිල්ල. එයාලා පොඩි අයට එහෙම අපි පොඩි අයට කියමු දාන්න 5ක් දාන්න කියලා. ඒ අය දාන්නේ 5ක් නෙමෙයි. ඒ අය දාන්නේ කීයද? කෙලින්ම 6ක් දාන්න. හරි? ඒ අය දාන්නේ 5ක්. ඒ අය දාන්නේ කීයද? 6ක් දාන්න. ඒ අය දාන්නේ 6ක්. හරි? එතකොට මේගොල්ලන්ගේ ඇඟිලි 5කට වඩා පැවතීමට අපි කියනවා මොකක් කියලාද? බහු අංගුලිකතාවය කියලා. ඔක අත් දෙකේ තියෙනවා සමහර අයගේ. සමහර අය අත් දෙකේ කකුල් දෙකේ දෙකේම තියෙනවා. ඇඟිලි 5කට වඩා තියෙනවා නම් අපි ඒකට කියන වචනේ ගන්නම තමයි බහු අංගුලිකතාවය. එනම් අත්හා පාදවල පාදවල ඇඟිලි 5කට වඩා වැඩි වීම. මේ අත්වල පාදවල 5කට වඩා මොනවද? මේ වැඩි වීමට අපි කියන්නේ මොකක් කියලාද? බහු අංගුලිකතාවය කියලා. අපිට තව වචනයක් හම්බෙනවා. අපිට හම්බෙන තව වචනයක් තමයි ඔයාලා දැකලත් ඇති අහලත් ඇති සමහර වෙලාවට සුදු පාට නයි එනවා. අපි ආච්චි අම්මලා හැම ඉන්නවා මෙහෙම කළා වදින්නේ ඇයි? ඔන්න දෙයියෝ එන්නේ. හරි? පුතේ දෙයියෝ වැඩියා නෙවෙයි ඔය. හරි? සුදු මොනරු හිම දැක්කාම ඔන්න එතන කතරගම දෙයියන්ගේ වාහනේම ඇවිත්. හරි? එහෙම නෑ. හරි? එතකොට මොකක්ද මෙතන වෙන්නේ? පුතේ මේ වර්ණයට අපේ හැම දෙයකම අදාළ ඥාන තියෙනවා. මෙන්න මේ වර්ණයට අදාළ ඥානය හරි? වර්ණයට අදාළ ඥානය මොකද වෙලා තියෙන්නේ? ඒ ඥානය යටපත් වෙනවා. ඒ ඥානය යටපත් වෙනවා. මෙන්න මේ ඥානය යටපත් වීමට ප්‍රවේණ විද්‍යාත්මකව කියනවා නිලීන වෙනවා. එහෙනම් මොකද්ද මෙයාගේ වෙලා තියෙන්නේ? වර්ණයට අදාළ ඥානය නිලීන. මොකද වෙලා තියෙන්නේ? වර්ණයට අදාළ ඥානය නිලීන. මෙන්න මේ වර්ණයට අදාළ ඥානයේ නිලීන වීම නිසා මෙන්න මේ සමහර අයගේ හිසකෙස් හම ඇහි බබාර කළු පාට බෝලෙහිම ආන්න ඒවා අසාමාන්‍ය සුදු පාටක් ගන්න. හරි සාමාන්‍ය අයට වඩා අසාමාන්‍ය සුදු පාටක් ගන්නවා. අපි ආන්නයකට කියනවා මොකක්ද කියලාද? ඇලි බව කියලා. ආන්නයකට අපි කියනවා ඇලි බව කියලා. ඒකට මේ සුදු පාට ණයෙක් දැක්කොත් සුදු පාටම ටිකක් අපිට දැක්කොත් දෙයියෝ වැඩලා නෙවෙයි. මොකද වෙලා තියන්නේ ඇත්තටම ප්‍රවේණ විද්‍යාත්මකව එයාගේ වර්ණයට අදාළ වෙන ඥානය නිලීන වෙනවා. හරි? එතකොට දැන් ඔයාලා අහලා ඇති මෙහෙම. ඔයාලා දැකලා තියෙන අලි සහ ඇත්තු මොන පාටයිද? අලි සහ ඇත්තු කළු පාටයි. මේ නැත්නම් බ්‍රවුන් කලර් දුඹුරු පාටයි. හැබැයි ඔයාලා අහලා ඇති සමන් දෙයියන්ගේ වාහනේ ඉන්නේ කවුද? මොන සමන් දෙයියන්ගේ ඉන්නේ වාහනේ කවුද? සුදු ඇති මගේ පන්තියේ තියෙන රූපයක්. සතරගම් වෙකින් හරි එතකොට සමන් දෙයියන්ගේ ඉන්නේ සුදු ඇති. නේ? ඒක ඒ නිලීනද? නෑ එතන මෙහෙම කියනවා. යා මිනිස්යන්ට වැඩි චුට්ටක් උසස්. සිංහල
බෞද්ධ ඔයාලා බලන්න සිංහල බෞද්ධ නිරායුධ වෙච්ච සෝවාන් ඵලයටපත් වෙච්ච එකම එක දේවතාවුන් එයා කරපු ශ්‍රේෂ්ඨ වැඩ නිසා එයාව අපි දේවත්වයෙන් සලකනවා. එයාව පූජනීයයි කියලා සලකන්න හින්ද වෙන්න ඇති මම හිතන්නේ මේ සම්බන්ධයන්ට ඉන්නේ ඇත්තද සුදුවේ. අර සමහර ඒවා තියෙනවා විපාසකම් වල උන සාධාරණීකරණය කියන්නේ. මම ඔයාලට තව එකක් කියන්නම් උදාහරණයක්. ඔයාලා නිකන් හිතන්නකෝ ගමේ ඉන්න පිරිමියෙක් කෙනෙක් හරි ළමයා හම්බෙච්ච දවසේම එයාගේ නෝනාව දාලා ගියා කියලා කියන්න කොයි සිල් ගන්න උපාසකම්ම කෙනෙකුට. ඔහුගේ අම්මට කියලා පුතේ බණින්න පටන් ගන්නවා. හරි. ඔව් එහෙම තමයි බණින්න පටන් ගන්නේ. අර අම්මා තාත්තා අත්මුතු පරම්පරාව මතක් කරලා බණිනවා ඕක. මොකක් කරා කියලා අර අහිංසක ගෑනු එක්කෙනාව දාලා ගියා ළමයාත් එක්කම ඕකට හොඳ සිද්ධ වෙන්න එපා කියලා බයි. මම මේ කියන එක නිකන් හිතලා බලන්නකෝ. හැබැයි පුතේ හරි හැබැයි සිද්ධාර්ථ කුමාරයා හරි දරුවා හම්බ වෙච්ච දවසේම එයාගේ දරුවවයි නෝනවයි දාලා ගියා කියන වචනේ බණ කතාවකට කියනකොට උපාසකම් වල සාදු එහෙම තමයි. සිද්ධාර්ථ කුමාරයා ප්‍රශ්නයක් නැහැ. හරි. එයා බුදු වෙන්න බලාගෙන ගියේ නිසා උලක් නැහැලු. ගමේ කෙනෙක් ගියොත් ඔන්නව. අන්න මේ වගේ එකක් තමයි එතන තියෙනවා. ඒ නිසා ඒක වැඩි හිතන්න එපා. හරි. එහෙනම් ඇලි බව කියලා කියන්නේ මොකක්ද? ඉතා සුදු. හරි. ඉතා සුදු කිසකේ ඉතා සුදු කිසකේ ඇහි පිහාට ඇස් සම පැවතීමයි. හරිනේ. ඉතා සුදු කිසකේ ඇහි පිහාට ඇහි බැන මේ වගේ දේවල් පැවතීම තමයි අපි මොකක් කියලා කියන්නේද? මොකක් කියලා කියන්නේද? ඇලි බව කියලා කියන්නේ. හරි. මේ ටික ලියා ගන්නකො. ඊට පස්සේ අපිට හම් වෙනවා ආවේනික නොවන ලක්ෂණ. හරි. ඊට පස්සේ අපිට හම් වෙනවා මොනවද? ආවේනික නොවන ලක්ෂණ. ඒ කියන්නේ පරම්පරාවෙන් එන්නේ නැතුව නිකන් ඇති වෙච්ච දේවල් තියෙනවා. දැන් ඔයාලා හිතන්නකෝ මෙහෙම. මම මේ සුදුවට ඉන්න මම ඔය යාපනයේ පැත්තේ හේනක් කොටනවා. හරි. මේ සුදුවට ඉන්න මම මොකද කරන්නේ? යාපනයේ පැත්තේ හේනක් කොටනවා. හරි. එතකොට මොනවා වෙන්නේ? මේ හේන කොටනකොට මං කොහෙද ඉන්නේ? හේන කොටාගෙන අවුවේ ඉන්නේ. ආන් එතකොට මොකද වෙන්නේ? මේ එතකොට මේ සුදුව කියලා කතා කරන මට මොකද වෙන්නේ? මාව කළු වෙලා යනවා. එතකොට ඒක ආවේනික ලක්ෂණයක් වේද? එතකොට ඒක ආවේනික ලක්ෂණයක් වෙන්නේ නෑ. ඒක පරිසර සාධකයක්. අවුවේ හිටපු නිසා තමයි පරිසර සාධකයක් නිසා තමයි මොනවා වෙන්නේද? කළු වෙනවා. හරි. ඔයාලා හොඳට බලන්න කොයි තේදල් කඩනයි පාර වැඩ කරන අය. ෂර්ට් එකක් මෙතෙන්ට ඇඳලා නිතර වැඩ කරන අය කියලා මෙතනින් උඩ ටික සුදුයි. මෙන්න මේ ටික මොකද වෙන්නේ? අවුවට පිච්චිලා කළුයි. ඔයාලගේ අම්මලා තාත්තලා එම වැඩ කරන අය මහන්සි වෙන අය ඔෆිස් වල නෙමෙයි දලු කඩන අය කිම ඒක බලන්න පුළුවන්. තව එකක් අර සමහර අයියලා ඉන්නවනේ තර යකඩ උස්සන්න යන්නේ කොහොමද? කන්නාඩි ඉස්සරහට ගිහින් මෙහෙම කළත් බලන්න. ආන්නේම ව්‍යායාම කරාම මොකද වෙන්නේ? මේ ඇඟ පුරාම ගෙඩි එනවා. දැකලා තියෙනවා මොකද මෙහෙම කළා වෙන්නව නේද?
එහෙම ගෙඩි එනවා. හරි. ඒක වෙන්නේ මොකක් හින්දාද? ව්‍යායාම හින්දා. හරි. ඒක වෙන්නේ මොකක් හින්දාද? ව්‍යායාම හින්දා. ඒක ආවේනික නොවන ලක්ෂණ එකක් ආවා. පරිසරයේ හින්දා. අනිත් එක එනවා මොකක් හින්දාද? ව්‍යායාම. අනිත් එක ඉන්නේ මොකක් හින්දාද? ව්‍යායාම. තව එකක් කියන්න. තව එකක් කියන්න. තව ඉන්න පුළුවන් විදිහක්. හරි. ඔයාලා දැකලා ඇති ඔය සමහර නැන්දලා. ඔය සමහර නැන්දලා හරිද පුතේ? ඔය සමහර නැන්දලා රට යන. හරි. ඔය රට යන්න කලින් මේ අයියෝ මේ සයිස්. හරි. මේ සයිස්. හරි. රට යන්න කලින්. ඉතර හිනාවකුත් නෑ. හරි. හැබැයි පුතේ රට ගිහිල්ලා අවුරුදු 2කින් 3කින් එනකොට අම්මෝ නේද කොහෙන් කැවුවත් කිලෝ එකක් ඔය වගේ නේ ඉම්පප්පා වගේ වෙලා තමයි අනිත් ඔයාලා මේ බලන්න විනාවේ හරි එතකොට මේගොල්ලෝ මේ රට ගියාම මොකද වෙන්නේ මේගොල්ලෝ මේ රට ගියාම කන්නේ මොනවද කන්නේ රට ගියාම කියන්නකො මෙයාලා මොනවද කන්නේ කියලා මස්සෙම වැඩිපුර කනවා. මොන ඔටු මස් කනවා. නේ? එහෙම කෑවම මොකද වෙන්නේ? එහෙම කෑවම මොකද වෙන්නේ? ඇප්පේ. එහෙම කෑවම මොකද වෙන්නේ? ඒවා තැම්පත් වෙනවා. කොහෙද තැම්පත් වෙන්නේ? ඒවා තැම්පත් වෙනවා යාළගේ හැමේ. එතකොට ඒ අයට මොකද වෙන්නේ? ඒ අය මහත් වෙනවා. ඒ අය මොකද වෙන්නේ? ඒ අය මහත් වෙනවා. ඒක තමයි හේතුව. ඒක තමයි ඒකට හේතුව. හරි? එහෙනම් මෙන්න මේ ආවේනික නොවන ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මේ ආවේනික නොවන ලක්ෂණ ඇති වෙනවලු මොනවා හින්දාද? මේ ආවේනික නොවන ලක්ෂණ ඇති වෙනවා පරිසරය. තව ව්‍යායාම. තව ආහාර. ආහාර රටා අනුව වෙනස් වෙනවා. හරි. මේ ආහාර රටා අනුව හිම මෙව මොනවා වෙන්න පුළුවන්ද? වෙනස් වෙන්නට පුළුවන්. හරි. ආහාර රටා අනුව වෙනස් වෙන්න. හරි නේද? හරි පුතේ. එතකොට මෙන්න මේ ප්‍රවේණිය සම්බන්ධව ලස්සන කතා. ප්‍රවේණිය සම්බන්ධව ලස්සන කතා. මොකක්ද? ප්‍රවේණිය සම්බන්ධව තියෙන ලස්සන කතාව තමයි
ප්‍රවේණිය සම්බන්ධව තියෙන ලස්සන කතාව තමයි ප්‍රවේණිය සම්බන්ධව තියෙන ලස්සන කතාව මොකද්ද? ප්‍රවේණිය සම්බන්ධව තියෙන ලස්සන කතාව තමයි මේ ප්‍රවේණි විද්‍යාව පිළිබඳව පරීක්ෂණ කරනවා පාඨකේ. හරි? මේ ප්‍රවේණි විද්‍යාත්මකව ප්‍රවේණි විද්‍යාව පිළිබඳ පරීක්ෂණ කරනවා කවුද? පාඨකේ. කවුද මේ පාද කියන්නේ ගෙදර තාත්තද? නෑ නෑ. ගෙදර තාත්තා නෙමෙයි. අර ක්‍රිස්තියානි පල්ලිවල ඉන්නවනේ පාද කියලා කෙනෙක්. නේද? අන්න එයා තමයි මේ පරීක්ෂණය කරන්නේ. හරි? මේ පරීක්ෂණය කරන මේ පාදගේ නම තමයි ග්‍රෙගර් මෙන්ඩල් කියලා. හරි? මේ පරීක්ෂණය කරන පාදගේ නම තමයි ග්‍රෙගර් මෙන්ඩල්. හරි? මෙයා ගෙවතු මේ ඔයාලා දන්නවනේ කවුද? මේ දන්නවනේ. අර පොලේ එහෙම විකුණන්නේ ඈට වඩා මේ හොඳයි කියලා නේද? එහෙම විකුණන නෝකෝල් විකුණන නොකර කතා කියලා නේ? ඒ වගේ ඈට වඩා මේ හොඳයි කියලා විකුණන මොනවද? ගෙවතු මේ. හරි? මේ ග්‍රෙගර් මෙන්ඩල් කියන පාද එහෙම නැත්නම් පියතුමා මෙන්න මේ ගෙවතු මේ කියන ශාකේ භාවිතා කරලා මේ ප්‍රවේණි විද්‍යාව හදාරනවා. මෙයා හදාරලා මෙයා ඒ පිළිබඳව විස්තරයක් හරි පත්තරයකට ලියනවා. හරි? ඒ පිළිබඳව විස්තරයක් මොකද කරන්නේ? පත්තරයකට ලියනවා. ඒ පත්තරයකට ලියුවහම ඔයාලා හිතන්නේ නැති මොනවා එයා හරි ප්‍රසිද්ධ වෙන්න ඇති නේද? නෑ පුතේ ලංකාව වගේ රටක තමයි අත් ඉඳලා තියෙන්නේ. හරි? එයාගේ ඒ ලිපියෙන් කිසි ප්‍රයෝජනයක් අරගෙන නැහැ. දැන් අර අපේ රටේ මිනිස්සෙක් මෙන්න මේ වගේ පෑනකින් හැදුවනේ තුවක්කුව. ඒ මිනිස්සයව හිරේට නෑ. ඒක වෙන රටක වගේ වුණා නම් මොකද වෙන්නේ? එයාව ඒ නිෂ්පාදනය කරන්න අවශ්‍ය දේවල් දීලා එයාගේ දැනුම බුද්ධිය අරගෙන එයාට පේටන්ට් බලපත්‍රයක් දීලා නේද? ඒ ඔසේ රැකියා ටිකක් නිර්මාණය කරලා ඒ තාක්ෂණික දැනුම ලෝකයේ වෙන අයට බෙදා දීලා තුවක්කුව හොඳ නැති දෙයක් තමයි. නමුත් ඒ වගේ දේවල් කොහොම වෙන වෙලාවල් තියෙනවා. දැන් අර තුවක්කුව වෙන්නේ අර නිර්වින්දනය කරන්න සතුන්ට විනින්නේ. ඒක ඕනි වෙන වෙලාවල් තියෙනවා. ඒතර ඒ හොඳ දේ අරගෙන පින අරක දේ බහැර කරාම හරි. නමුත් ඒ වගේ දේවල් වෙන්නේ නැහැ. ඒ වගේ මේ ග්‍රෙගර් මෙන්ඩල් මේ ලියපු විස්තරේ කිසි කෙනෙක් ප්‍රයෝජනෙට අරගෙන නැහැ. ඉතින් මොහොම කාලයක් ගිහිල්ලා හරි කාලයක් ගිහිල්ලා ඔන්න 10 වසරේ ළමයෙක් යනවලු කඩේ. අපි හිතමු කවුරු හරි පොතෙක් යනවා කියලා කොල්ලෙක් යනවා කියලා හිතමුකෝ අපි කඩේ. කොල්ලන්ගේ වැඩේ ඉතින් අම්මට ඔය තාත්තට අක්කට නේද ඒ කට්ටියට කඩේ යන්නේ. කඩේ ගිහිල්ලා එයා ගත්තලු පාන් ගෙඩියක්. ඒ පාන් ගෙඩිය අරගෙන එයා ගෙදර එන ගමන් අර පත්තර කොලේ කියව ආවා. දන්නේම නැත්නම් ඉතින් අර පාන් ගෙඩියෙන් පොඩි කෑල්ලකුත් කඩලා කටියේ දාගෙන අපිත් එහෙමනේ නේද? ඒක හකානික එන ගමන් මොකද කරන්නේ? අර කකුලක් ගලක වෙන්න රවුන්ඩ් එකක් විතර උඩින් ගිහිල්ලා නේද පාන් ගෙඩිය අල්ලගෙන හැබැයි කන දෙයන්නේ. ආයෙම ගිහිල්ලා කියෝගෙන ඉන්නා. එයාත් මේක කරලා බැලුවා. මොකද්ද? මේ මෙන්ඩල් කියපු දේවල් හරිද කියලා. මාර වැඩි කියන්නේ පුතේ. මේ මෙන්ඩල් කියලා තියෙන ටික හරියටම හරි. ඔන්න. දැන් මොකද වෙන්නේ? මෙන්න මෙයත් මේක ඉදිරිපත් කරාට පස්සේ ඔන්න අන්න එතකොට ලෝකෙ මිනිස්සුන්ගේ මොනවා වෙලාද? අන්න එතකොට ලෝකෙ මිනිස්සුන්ගේ අවධානය ඇවිල්ලා. හැබැයි මේ දේ මුලින්ම කිව්වේ කවුද? හැබැයි මේ දේ මුලින්ම ලෝකෙට ඉදිරිපත් කරේ කවුද? ග්‍රෙගර් මෙන්ඩල් කියන කෙනා. කවුද මේක මුලින්ම ඉදිරිපත් කරේ ලෝකෙට? ග්‍රෙගර් කවුද? ග්‍රෙගර් මෙන්ඩල් කියන කෙනා. ඒ නිසා පුතේ අපි සලකනවා ග්‍රෙගර් මෙන්ඩල් කියන කෙනා කවුරු විදිහටද? ප්‍රවේණි විද්‍යාවේ පියා විදිහට අපි සලකනවා කවුද?
ග්‍රෙගර් මෙන්ඩල් කියන විද්‍යාඥයා. නැත්නම් පාද මේක හොයාගත්තට පස්සේ එයා කවුරු බවට පත් වෙනවද? විද්‍යාඥයෙක් බවට පත් වෙනවා. එහෙනම් ග්‍රෙගර් මෙන්ඩල් කියන මහත්තයා නැත්නම් විද්‍යාඥයා ගොඩාක් සේවයක් ලෝකයට කරනවා. දැන් බලමු නිවුට් එක. ස්ක්‍රීන් එකේ වැටෙනව නේද දැන්? ලක්ෂණ ආවේනිගත වීම පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ ඕස්ට්‍රේලියානු ජාතික කතෝලික පූජ්‍යකයෙකු වූ සාලින්ද කියලා ලියන්න එපා පුතේ. හරි නෑ මේ වගේ ලස්සනම මේ වගේ දැනක ලියන එක. ඒ නිසා අපි ලියමු ග්‍රෙගර් මෙන්ඩල්. මේ ඉස්සෙල්ම තමයි මෙතෙන්ට ගන්නේ. ග්‍රෙගර් මෙන්ඩල් විසින් 1865 දී පරීක්ෂණ පවත්වන ලදී. මේ සඳහා මොහු ගෙවතු මේ සඳහා මොහු ගෙවතු මේ ඔයාලා මෙතනින් ලියා ගන්න මෑවල විද්‍යාත්මක නම්. ඔයාලා 13 වෙනි පාඩමේදී කරලා නැති ඉන්නේ පීසම් සැටයිවම් කියන ලියා ගන්න. ගෙවතු මේ යොදා ගන්න ලදී. එහෙනම් මෙන්ඩල් යොදාගත්තේ මොනවද? ගෙවතු මේ කියන ශාස්ත්‍රය. ගෙවතු මේ කියන ශාස්ත්‍රය තමයි මෙන්ඩල්. දැන් මේ ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද ප්‍රශ්නේ? ඇයි මේ මෙන්ඩල් ඔයාලට සමහර විට හිතෙන්නේ? ඇයි මේ ග්‍රෙගර් මෙන්ඩල් ගෙවතු මෑම සොයාගත්තේ? ඇයි මෑම සොයා ගැනීමට හේතුව? රෝහණ බැද්දගේ මහත්තයා නම් කියනවා කොහොමද? දැසමන් මලක් වගේ ප්‍රියංකරයි සුකෝමලයි සුරංගනාවියක් වගේ අහිංසකයි රටක් වටී කියලා. කවුද මෑ ගැන නෙවෙයි. මගේ රත්තරන් හෙලේන ගැන කියන්නේ. ආන්නේ වගේ දැන් රෝහණ බැද්දගේ මහත්තයයි දැසමන් මලක් වගේලු ප්‍රියංකරයි සුකෝමලයි සුරංගනාවියක් වගේලු අහිංසකයි රටක් වටේලු. ඒ නිසාලු රෝහණ බැද්දගේ මහත්තයා කවුරු හොයාගත්තද? මගේ රත්තරන් හෙලේන හොයාගත්තා. ඒ වගේ මෙන්න මේ ග්‍රෙගර් මෙන්ඩල් කියන විද්‍යාඥයා. හරි? ඒ වගේ මෙන්න මේ ග්‍රෙගර් මෙන්ඩල් කියන විද්‍යාඥයා හරි? ග්‍රෙගර් මෙන්ඩල් ගෙවතු මෑම හොයාගත්තේ ඇයි කියලා අහන මේ වැඩේ. එයාවම භාවිතා කරේ ඇයි කියලා අපි අහනවා. ඒකට හේතු ටිකක් තියෙනවා. මොනවද හේතු? මේ ගෙවතු මෑ කියන්නේ හරි? පහසුවෙන් සොයා ගන්න පුළුවන්. පහසුවෙන් හරි? මේ කියන ඒවා ඇයට වඩා මේ හොඳයි කියලාත් මම කියවනේ. මේ කියන ඒවා මොනවා කරගන්න පුළුවන්? පහසුවෙන් හොයා ගන්න පුළුවන්. අනිත් එක තමයි දැන් ඔයාලා අර බෝංචි වගේ කඩලා වෙන જાතියක් නේ මේ කරල් කියලා කියන කඩලා ගන්නකො බලන්න. ඒවැ සමහරකට ලස්සන පණ වෙන්නවනේ සුදු පාට ඉනහීගෙන මතුවෙනවා කඩන වෙලාව. හරි? ආන්නේ පණුව ඉන්න එකක් ගෑවුනොත් අපි දාන්නේ නැහැ නේ විසිකරනවනේ උඩින්. අන්න ඒ වගේ හරි? ඒ වගේ මේ කරලක මොලකු වැඩ ටිකක් විසිකලා තියන්නකො පැත්තකින්. ටක් ගාලා පැලවෙනවා. හරි? හරි ඉක්මනින් පැලවෙනවා. හරි? ඒ නිසා මේ පහසුවෙන් වගා කරන්න පුළුවන්. පහසුවෙන් වගා කළ හැකි වීම. මේවා මොනවා කරන්න පුළුවන්ද? පහසුවෙන් වගා කරන්න පුළුවන්. හරි නේද? මේවා පහසුවෙන් වගා කරන්න පුළුවන්. ඒ නිසා මොනවා කරනවද? ඒ නිසා
මෙන්න මේ කියන ඊවතුමය යොදාගත්තා. තව එකක්. හරි? තව එකක් මෙන්න මේ වචනේ මම ඉස්සරහදී කියලා දුන්නා. හරි? නොමුහු. නොමුහු ශාකලේ. යොදාගත හැකි. හරි? මෙන්න මේක චුට්ටක් පැහැදිලි කරනවා නම් නොමුහු කියන එක මේකේ අනිත් වචනේ ගත්තොත් opposite word එක විරුද්ධ වචනේ ගත්තොත් මොහො මොහොම් වෙනවා කියන්නේ මිශ්‍ර වෙනවා. මොහොම් වෙනවා කියන්නේ මිශ්‍ර වීම. හරි? මොහොම් වෙනවා කියන්නේ මොනවා වෙනවද? මිශ්‍ර වෙනවා. එතකොට නොමොහොම් කියලා කියන්නේ මිශ්‍ර වෙලා නෑ. හරි? මිශ්‍ර වෙලා නෑ. ලක්ෂණ මිශ්‍ර වෙලා නැති ඒවා නොමොහොම් කියලා කියනතර මේ ලක්ෂණ මිශ්‍ර වෙලා නැති නොමොහොම් මේවා අපිට ගන්න පුළුවන්ලු මෑවල. දැන් අපේ අය කෑ ගහනවා නේද? දැන් අපි සිංහල මෙහිමයි කියලා. නමුත් අපේ ලක්ෂණත් මොනවා වෙලාද තියෙන්නේ? මිශ්‍ර වෙලා තියෙනවා. පෘතුගීසීන් ඉංග්‍රීසීන් ලන්දේසීන් මේගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලන්ගේ ජාන මෙහි තියලා ගිහින් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි පාවාදීන් වගේ දේවල් තාමත් තියෙන්නේ. ඔයාලා හොයලා බලන්නකෝ. අපේ රටේ රාජාවලිය ගත්තහම මට මතකද 94ක් හරි 100 ගානක් හරි ඉන්නවා පුතේ. එක්ක තමන්ගේ තාත්තමල්ලා රජකම අරගෙන තියෙනවා. එහෙම නැත්නම් තමන්ගේ සහෝදරයා මරලා රජකම අරගෙන තියෙනවා. නැත්නම් බිරිඳ සාම්පුරුෂයා මරලා එහෙම අරගෙන ඒ වගේ රජකම වෙනුවෙන් තමන්ගේ උන් මරලා තමන්ගේ රජකම ගත්ත ජාතියක් ඉන්න රටක් මේ. ඒ කියන්නේ තමන්ගේ වැඩේ කරනවා කෙරෙනවා නම් අම්මා තාත්තා මරලා හරි කමක් නැහැ කියන විදිහේ අදහස් කියන ජාතියක් තමයි මේ. ඒවා කිව්වම ඉතින් දුක හිතෙනවා තමයි. නමුත් මේක තමයි පුතේ ඇත්ත. ඒ නිසා අනිත් මිනිස්සු තමන් කෙසේ වෙතත් අනිත් මිනිස්සු තමන්ගේ වැඩේ කරගන්නවා. ඒ නිසා දෙමාපියෝ ඔයගොල්ලන්ට වේදන් කරන සල්ලි ඔයාලගේ හැමදේම දෙමාපියෝ වේදන් කරන්නේ ඔයාලා වෙනුවෙන්. ඒ නිසා හොඳට ඉගෙනගෙන හොඳ නෝනා කෙනෙක් හොඳ මහත්තයෙක් වෙන්න. ඒ යන වෙලාවක වාහනයක යන වෙලාවක පාරයිනි අපි කියොත් වතුර වලක් ගාවෙන් අපිවත් නාවල යන්න අමතක කරන්න ඉන්නේ. එතකොට පහසුවෙන් සපරාගණය හා අවශ්‍ය නම් පරපරාගණය කරගන්න පුළුවන්. කියන්නේ ඔයාලට 10 වසරේ 14 වෙනි පාඩමේදී උගන්වනවා සපරාගණය සහ පරපරාගණය කියලා දෙක. මේ අවශ්‍ය නම් සපරාගණය කරන්න පුළුවන්, අවශ්‍ය නම් මොනවා කරන්න පුළුවන්ද? පරපරාගණය කරන්න. තව එකක් ශාක මොහොම් කිරීමෙන් පරම්පරාව දිගටම පවත්වාගෙන යන්න පුළුවන්, ජනිතයන් බිහි කරන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ දැන් ඔයාලා අහලා තියෙනවද දන්නේ අශ්වයා සහ බූරුවා කියන සත්තුගේ නිම්බ සහ ශුක්‍රාණු එකතු කරලා හදනවා. හරි? කවුරු කවුරුද? බූරුවා සහ අශ්වයා. දැන් බූරු වැඩ කරන්නේ නැතුව අහන්නේ නේ. කවුද? බූරුවෙක්. හරිද? අශ්වයාත් එක්ක ක්‍රොස් කරලා මිශ්‍ර කරලා හදනවා සතෙක් කොටලුවා. මුගේ වැඩේම කොටනේ. අනේ පුලෙන් නෙමෙයි. බූරුව වගේම සතෙක් කොටලුවා. හරි? එතකොට මෙන්න මේ කොටලුවා කියන සතාට ප්‍රජනනය කරලා සරු ජීවීන් බිහි කරන්න බැහැ. ඒ කියන්නේ කොටලුවා කියන සතාට කවදාවත් ප්‍රජනනය කරලා අලුත් ජීවීන් හදන්න බැහැ. එහෙනම් එයා සරු ජනිතයෙක් නෙවෙයි. එයා නිසරුවෙක් කෙනෙක්. නමුත් මෑවල පරම්පරාව දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. අලුත් ශාක හදා ගන්න පුළුවන්. පරම්පරාව දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. ඒ නිසා අලු ගත්තා. මෙන්න තව එකක්. මොකද? පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ ප්‍රතිවිරුද්ධ ලක්ෂණ තියනවලු කාටද? මෑට. අපි අර කියන්නේ ඔයා සුදුයි, ඔයා කළුයි, ඔයා උසයි, ඔයා මිටි අන්න අපි දන්න පහසුවෙන් හඳුනා ගන්න ලක්ෂණ. ඔයා
protein fat එහෙම කියන්න පුළුවන් අන්නේ මෙයාගේ තියනවාද මෙන්න මොනවද පුතේ පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් ප්‍රතිවිරුද්ධ ලක්ෂණ තියෙනවා කියලා කියනවා හරි අපි බලමු මොනවද මේ පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් ප්‍රතිවිරුද්ධ ලක්ෂණ කියලා බලමු right මෙන්න ප්‍රතිවිරුද්ධ ලක්ෂණ පාටෙන් අඳුර ගන්න පුළුවන් හරි දම් පාට මල් දම් පාට මල් තියෙනවා අපි සාමාන්‍යයෙන් ගුණ කිරීමේ ලකුණ දාලා නෙමෙයි දම් පාට මල් තියෙනවලු හරිද සුදු පාට මල් තියෙනවා සුදු පාට දම් පාට මල් තියෙනවලු සුදු පාට මල් තියෙනවා තව තියෙනවලු පුතේ කහ පාට මල් කහ පාට මල් කහ පාට මල් නෙමෙයි කහ පාට බීජ මල් කහ පාට බීජ තව තියෙනවලු කොළ පාට බීජ කහ පාට බීජයි කොළ පාට බීජ හරි ඊට පස්සේ තව තියෙනවලු රවුන්ඩ් බීජ රවුන්ඩ් බීජ තියෙනවා නම් ඉතින් හැකිලිච්ච බීජයක් තියෙනවා එහෙනම් හැකිලුණු බීජ රවුන්ඩ් බීජ තියෙනවලු හැකිලුණු බීජ තියෙනවා තව තියෙනවලු මොනවාද පිරුණු කරා එහෙනම් තව තියෙනවලු හැකිලුණු තව තියෙනවලු උස ශාක එහෙනම් ඉතින් මිටි ශාක තියෙන්නත් ඊට දිග කරාල තියෙනවා දිග කරාල එහෙනම් කෙටි කරාල තියෙන්නත් ඊට අක්ෂීය පුෂ්ප තව තියෙනවලු අග්‍රස්ත පුෂ්ප අක්ෂීය පුෂ්ප තියෙනවලු තව තියෙනවලු අග්‍රස්ත පුෂ්ප හරි අර මම පැත්තක ඉඳගෙන ඔයාලට පිළියන කියන දේවල් පැහැදිලිව පේන්න දැම්මම හරි මගේ අර මිහිරි සරය ඇහෙනවා මාව පේන්නේ නැති වුණාට නිකන් අර නේද තක්කරන් ටිකකට බොරළු ගහනවා වගේ මගේ මිහිරි සරය ඇහෙනවා හරි හොඳට ඔයාලට මේ ලියන කියන දේවල් පේනවා ඒකයි මම මේ විදිහට කරගෙන යන්නේ ඔය ටික ලියා ගන්න ඊට පස්සේ අපිට හම් වෙන වචනයක්
ඥාන අපිට හම්බ වෙනවා වචනයක් ඊගාවට ඥාන කියලා. හොඳට අහගෙන ඉන්න පුතාලා මොනවද මේ ඥාන කියන්නේ? ඔයාලා 10 වසර 6 වෙනි පාඩමේදී සෛලය කියලා පාඩමක් ඉගෙන ගත්තා. ඒ සෛලය කියන පාඩම ඇතුලේ ඉගෙන ගත්ත මොනවද? සෛලීය ඉන්ද්‍රිකා. ඒ සෛල ඉන්ද්‍රිකා වලින් න්‍යෂ්ටිය තිබුණා. න්‍යෂ්ටිය ඇතුලේ තිබ්බා මොනවද න්‍යෂ්ටිය ඇතුලේ තිබුණේ? න්‍යෂ්ටිය ඇතුලේ තිබුණා වර්ණ දේහ. න්‍යෂ්ටිය ඇතුලේ මොනවද තිබුණේ? වර්ණ දේහ. එතකොට මේ වර්ණ දේහවල තියෙනවා ඕනම අපි එනකොට වර්ණ දේහයක් ඔන්න ඔය විදිහට අපි වර්ණ දේහයක් ඇන්දොත් ඔය තියෙන වර්ණ දේහයක් කියලා හිතන්න. එතකොට මේ වර්ණ දේහයේ තියෙනවා මෙන්න මෙතන තියෙනවා අංශු. මේ වර්ණ දේහයේ මෙන්න මෙතන තියෙනවා අංශු. මෙන්න මේ වර්ණ දේහයේ තියෙන හරි මෙන්න මේ වර්ණ දේහයේ තියෙන මේ අංශුව මගින් හරි උස කියන ලක්ෂණ උස කියන ලක්ෂණය තීරණය කරනවා. කියන්නේ මෙයා තියනවා නම් උස නැත්තම් මේ උස කියන්නේ මොකද්ද? මේ උස කියන්නේ මෙයාගේ තියෙන මොකද්ද? ගති ලක්ෂණය. උස කියන්නේ මොකද්ද මෙයාගේ තියෙන ගති ලක්ෂණය. එහෙනම් පොතේ මෙන්න මේ ගති ලක්ෂණයක් කෙරෙහි බලපාන. ගති ලක්ෂණයක් කෙරෙහි බලපාන. මේ තියෙන අංශුවක් නේ. එහෙනම් ගති ලක්ෂණයක් කෙරෙහි බලපාන අංශුමය සාධක. මේ ගති ලක්ෂණයක් කෙරෙහි බලපාන අංශුමය සාධක අපි නම් කරනවා ඥාන. එතකොට මෙන්න මේ උස කියන ලක්ෂණයට හේතු වෙච්ච මෙන්න මේ උස කියන ලක්ෂණයට හේතු වෙච්ච අංශුවක් තියෙනවා. ආන්න ඒ ගති ලක්ෂණයට හේතු වෙච්ච වර්ණ දේහවල තියෙන අංශුවට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ඥානයක්. හරි එහෙනම් මේවා වර්ණ දේහ තුල මේ පිළිබඳව හරි ජොහැන්සන් කියන විද්‍යාඥයා තමයි මෙන්න මේ අංශුවට ඥානය කියන නම ලබලා දුන්නේ. මේ කිසියම් ගති ගුණයක් කෙරෙහි ගති ලක්ෂණයක් කෙරෙහි බලපාන අංශුමය සාධකය. හරි මේ ගති ලක්ෂණයක් කෙරෙහි බලපාන අංශුමය ලක්ෂණයට තමයි අපි ඥානයක් කියලා කියන්නේ. අංශුවට තමයි අපි ඥානයක් කියලා කියන්නේ. දැන් ගති ලක්ෂණයකට බලපාන අංශුවකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ඥානයක් කියලා. ආන්ගේ ඥානය කියන නම ලබා දුන්නේ කවුද? ජොහැන්සන් කියන විද්‍යාඥයා.
එහෙනම් ගති ලක්ෂණයක් කෙරෙහි ගති ලක්ෂණයක් කෙරෙහි අර බලපාන අංශමය සාධක හේවත් අංශමය සාධක හේවත් ජාන බලපාන अंशमय साधक हेवात जान බලපාන ඊට පස්සේ මම කියවනේ අපිට අමුතු වචන හම්බ වෙනවා කියලා. හරි? අමුතු වචන හම්බ වෙනවා කියවනේ. එහෙනම් නොමුහුම් ශාක කියලා කියනවා. හොඳට අහගෙන එකපාරින් මේ කොළුවට දාගන්න. හරි? මේක මහා ලොකු කාරණාවක් නෙවෙයි. right මේ බලන්න. උස අම්මෙක් සහ මිටි උස තාත්තෙක් සහ මිටි අම්මෙක් විවාහ වුණාම ඒගොල්ලන්ට ලැබෙනවා F1 විදිහට උස පුතේ සමහර අයට නම් බලු පුතෙක් හම්බෙන්නේ නේද? ඔන්න වැඩි දැක්කහම හිම නැතුව මේගොල්ලන්ට හම්බෙන්නේ මොන පුතෙක්ද? උස පුතෙක් හම්බෙන්නේ. මෙන්න මේ F1 කියන එක්කෙනාටත් එයත් විවාහ වෙන්නේ මිටි කියන කාන්තාවක් එක්ක. එතකොට එයාට F2 කියන පරම්පරාවෙන් මොකෙන්ද ලැබෙන්නේ? බලු පුතෙක් ආනේ. උස පුතෙක් ලැබෙනවා. හරි? මෙන්න මේ කියන උස පුතත් හරි? ආපහු වතාවක් උස කියන කාන්තාවක් එක්ක විවාහ වුණාම එයාටත් F3 විදිහට ලැබෙනවා ආයි උස පුතෙක්. හරි? එයත් ආපහු වතාවක් ඊට මේ මිටි කියලා කමන්නේ ඒ වුණාම F4 විදිහටත් ලැබෙනවා උස බලු පුතෙක් අනේ උස පුතෙක් ලැබෙනවා. එහෙනම් බලන්න කොමේ නේද මේ බලන්න F1 කියන එක්කෙනත් උස F2 කියන පරම්පරාවත් family කියන එක තේරෙනවද? උස මෙන්න මේ 3 කියන එක්කෙනත් උස F4 කියන එක්කෙනත් දෙයනේ උස. එහෙනම් මෙන්න මේ උස කියන ලක්ෂණය පරම්පරා ගානක් තිස්සේ මෙන්න මේ උස කියන ලක්ෂණය පරම්පරා ගානක් තිස්සේ
වෙනස් කරගෙන නැහැ. ලක්ෂණේ මිශ්‍ර වෙලා නැහැ. එහෙනම් මෙන්න මේ උස කියන ලක්ෂණය මෙන්න මේ මෙතනින් ගත්ත උස කියන ලක්ෂණේ પરම්පරා ගානක් තිස්සේ එයාලා වෙනස් කරගෙන නැහැ. ඒ නිසා අපි කියනවා නොමුහුම් කිසියම් ගති ලක්ෂණයක් પરම්පරා ගානක් තිස්සේ එයා වෙනස් කරගන්නේ නැහැ. මේ ගති ලක්ෂණේ પરම්පරා ගානක් තිස්සේ එයා වෙනස් කරගන්නේ නැහැ. ඒ නිසා අපි ඒකට කියනවා මොකක් කියලාද? නොමුහුම්. හරි. પરම්පරා ගානක් තිස්සේ එයාගේ ගති ලක්ෂණේ වෙනස් කරගන්නේ නැහැ. ඒ නිසා අපි ඒකට කියනවා ඒ ගති ලක්ෂණයට නොමුහුම්. එහෙනම් කිසියම් ගති ලක්ෂණයක් කිසියම් ගති ලක්ෂණයක් પરම්පරා කිහිපයක් තිස්සේ પરම්පරා කිහිපයක් තිස්සේ වෙනස් කර නොගනී. වෙනස් කර නොගනී නම් නොමුහුම්. ඒවත් සමයෝ නොමුහුම් මේවත් සමයෝගී ලෙස හඳුන්වනවා. එතකොට මෙම ශාකවල ජනනයේ ජාන ඇලිල යුගල සමාන නිසා කියනවලු ලස්සන සිංහල වචනය සමයෝගී. හරි සමයෝගී. අතර ඒකම කෙලවරට ලියා ගන්න මෙහිදී සංකේත දෙක කැපිටල් වලින් දක්වන්න. මේ සංකේත දෙකම කැපිටල් වලින් දක්වයි. මේ සංකේත දෙකම කැපිටල් වලින් දක්වයි. උදාහරණයක් ගත්තොත් ලොකු T ලොකු තව එකක් නේද? කැපිටල් R සිම්පල් R. තව එකක් ගත්තොත් කැපිටල් L සිම්පල්. දැන් අපි සලකපු ගති ලක්ෂණය પરම්පරා කීපයක් තිස්සේ වෙනස් කරගෙන නැහැ. ඒ නිසා අපි කියනවා නොමුහුම් එහෙම නැත්නම් සමයෝගී කියලා. අරචට yellow color එක පේනවා අඩුයි නේද? ආපහු ඒක ලියන්න නේ. ඊට පස්සේ විෂම යෝගී. විෂම යෝගී කියන්නේ මේක සමයෝගී නම් ලක්ෂණ මිශ්‍ර වෙලා වෙන්නේ සමයෝගී ලක්ෂණ මිශ්‍ර වෙන්නේ විෂම යෝගී වල මොකද ලක්ෂණ මිශ්‍ර වෙනවා. එහෙනම් සලකනු ලබන ගති ලක්ෂණය પરම්පරා කිහිපයකදී වෙනස් වෙනස් වේ නම්
දෙමුහුම් හිමා විෂමය මේ ඥානවල සම්මාන අපි කියන්නේ මොකද්ද? විෂම වෙනස්නේ. වෙනස් කියන අදහස එක තමයි විෂම යෝගී කියන වචනේ. විෂම යෝගී. මෙන්න මේක ලියලා ඉමු අපි. මෙහිදී පළමු අකුර කැපිටල් දෙවන අකුර සිම්පල් right පළවෙනි අකුර කැපිටල් දක්වලා දෙවෙනි අකුර සිම්පල් වලින් දක්වනවා ලොකු T පොඩි T මේක ගන්න. ඊගායක ලොකු R පොඩි R. ඊගායක ලොකු L පොඩි L. හරි ඔය විදිහට තමයි පුතේ දක්වන්නේ. එහෙනම් සලකන ගති ලක්ෂණය පරම්පරා කීපයක් තිස්සේ වෙනස් වෙන්නේ නැත්නම් සමයෝගී එහෙම නැත්නම් අපි කියනවා නුම් කියලා. ඒ සලකන ගති ලක්ෂණය පරම්පරා කීපයක් යනකොට වෙනස් වෙනවා නම් අපි කියන්නේ මොකක් කියලාද? විෂම යෝගී එහෙම නැත්නම් කියලා. පුතේ දැන් ඔයාලා අහලා ඇති ඔය මිරිච්චවිල පාම් එකේ ඊට පස්සේ අඹේවිල ඊට පස්සේ පැල්ලත් පාම් එකේ ක්‍රේෂියන් ජර්සි වගේ හොඳ කිරි නිෂ්පාදනයක් දෙන මැස්සියෝයි. එතකොට මෙන්න මේ වගේ හොඳ කිරි නිෂ්පාදනයක් දෙන කෙනෙක් ආපහු හොඳ කිරි නිෂ්පාදනයක් දෙන කෙනෙක්. ඒතර මෙතන ඉන්නේ කවුද? හොඳ කිරි නිෂ්පාදනයක් දෙන. ආයි එයා වැඩි කිරි නිෂ්පාදනයක් දෙන කෙනෙක්. ඒතර මෙතන ඉන්නේ තවත් වැඩි නිෂ්පාදනයක් දෙන සතෙක් ඉන්නේ. ආයි මෙයත් වැඩි නිෂ්පාදනයක් දෙන එකට සම්බන්ධයි. ආපහු ලැබෙන එක වැඩි නිෂ්පාදනයක් දෙන. දැන් එහෙම ලක්ෂණ මිශ්‍ර කළා. දැන් සාමාන්‍ය දියුණු සතෙක් හොඳ සතෙක් ලක්ෂ 6-7ක් වෙනවා. සමහර හොඳ ප්‍රේෂියන් ජර්සි වැස්සියෙක් ලක්ෂ 10 විතර වෙන යුන් ඉන්නේ. ඒ සතෙක් සාමාන්‍යයෙන් දවසකට කිලෝලීටර 40ක් දෙනවා. දවසකට කිලෝලීටර 40ක් විතර දෙනවා. එක කිලෝලීටරයක් රුපියල් 100ක් වුණොත් හරි 40ක් වෙනවා කියලානේ මම කිව්වේ. 4යි බෝල 3යි. එක සතෙක් දවසකට රුපියල් 4000ක කිරි දෙනවා. සාමාන්‍යයෙන් මම දන්න විදිහට නම් ඉස්සෙල්ලා හිටියා 8000ක් 5500ක් විතර දැන් නම් මම හිතන්නේ 12000ක් විතර ඉන්නවා. මේ මිරිච්චවිල ෆාම් එකේ වැස්. ඒකෙන් කිරි දෙන්න පුළුවන් යුන් 6-7000ක් එසේ එකක් අපි හිතමුකෝ මේක තුනෙන් එකක්වත් ඉන්නේ නැති කියලා. 4000ක් ඉන්නවා. මේගොල්ලෝ නම් මෙච්චර ප්‍රමාණයක් දෙන්නේ අපි හිතමු මෙයාලා
දින්නේ 20යි කියනවා. දැන් දෙවරක් 4 8යි. එතකොට දෙවරක් 4 8යි. මේ බෝලේ දාන්න. එතකොට එයාලා දවසකට කිලෝලීටර් 80000ක් දෙනවා. ඒක 100 ගුණ කරන්න රුපියල් 100යි කියලා හිතමු. එතකොට හොඳ කිරි නිෂ්පාදනයක් වෙනවා. හිතා ගන්න පුළුවන් නේද දවසක ආදායම. මේ වගේම වියදමත් යනවා. ඉතින් මේ සතුට තනකොළ දෙන්න ඕනි, බීජ දෙන්න ඕනි. හරිද? ඊට පස්සේ හොඳ කෑම ಜಾති දෙන්න, හොඳ ෆීඩ් එකක් දුන්නොත්, කෑමක් දුන්නොත් තමයි මේක හොඳට කිරි දෙන්නේ. ඒ වියදමකුත් තියෙනවා. හැබැයි පාඩුණු වෙන්න කරන්න පුළුවන් මේක රජයේ එක. ඉතින් මෙයා තවත් දියුණු කරනවා නම් අපේ රටට ගොඩක් සල්ලි ගන්න පුළුවන්. දැන් මේ සත්තු සීතලට හුරු වෙච්ච සත්තු. ඒ නිසා මේගොල්ලන්ට ජල වාෂ්ප ස්ප්‍රේ කරනවා. ෆෑන් දාලා තියෙන්නේ. බලන්න හරක් සැප. නේද? මිනිස්සුන්ට තියෙන සැප මිනිස් සැප නම් බලන්න තියෙන සැප බලු සැප නම් මුන්ට තියෙන සැප හරක් සැප වැටි සැප. ඈ මෙයාලට ෆෑන් දාලා තියෙන්නේ. ඒ ෆෑන් වලට රජයෙන් ඒ කාලේ නම් සෝලර් හයි කරලා තිබ්බේ නැහැ. හරි? කියන්නේ සූර්ය කෝෂ වලින් මේගොල්ලන්ට අවශ්‍ය විදුලිය දෙන්න පුළුවන් නම් ලොකු මුදලක් ඉතුරු වෙනවා. මේ රටේ මේවා තමයි කළ යුතු දේවල්. ඉතින් ඔයාලා කවුරු හරි කෙනෙක් මේ වගේ තැනකට වගකියුත් තැනකට ගියොත් මෙන්න මේ වගේ තැන් මොනවා කරන්නද? වැඩි දියුණු කරන්න. අපේ රට නිකම්ම සමෘද්ධිමත් කරගන්න පුළුවන් මේවා ඉගෙන ගන්නවා වගේම ඊට පස්සේ ප්‍රමුඛ ලක්ෂණය සහ නිලීන ලක්ෂණ. මේකත් හොඳට තේරුම් ගමු. ප්‍රමුඛ ලක්ෂණය සහ නිලීන ලක්ෂණ. බලන්න. අපි උස මේ ශාකය මිටි මෑත් එක්ක ක්‍රොස් කරනවා. එහෙම නැත්නම් මිශ්‍ර. එහෙම කරාම අපිට ලැබෙනවා උස මේ ශාක. මම මොකද්ද කරේ? උස මේ ශාකයක් මිටි මේ ශාකයක් එක්ක මිශ්‍ර කරාම අපිට ලැබෙනවා. මොකද අපිට ලැබෙන්නේ? උස මේ ශාකයක්. උස මේ ශාකයක් මිටි මේ ශාකයක් එක්ක මුම් කරාම අපිට ලැබෙනවා උස මේ ශාකය. මෙන්න බලන්නකෝ. මෙන්න මේ පළවෙනි පරම්පරාවේ ඉස්මතු
එතකොට පුතේ එතකොට මේ රූපානුදර්ශය කියලා කියන්නේ මොහොමකදී මොහොමකදී බාහිරයට ප්‍රකාශ වෙන එහෙම නැත්නම් බාහිරයට ස්මතු වෙන ලක්ෂණ.
ඊට පස්සේ අපිට හම්බෙනවා මෙන්ඩල්ගේ පරීක්ෂණ. මෙන්ඩල්ගේ පරීක්ෂණවල ඒකාංග ප්‍රවේණිය කියන කොටස හම්බෙන්නේ. ඒකෙදි මේ ත්‍රිලාක්ෂණික ගල් එකක් එහෙම නැත්නම් රූපානුදර්ශ එකක් පිළිබඳ පමණක් අධ්‍යයනය කරන විදිහ අංශමය සාධක හේවත් ඥාන මොනවා කරනවලද? ඥාන නිරූපණය කරනවලු. මේකෙත් අපි ලියන්න ඕනි මෙහෙම. ප්‍රමුඛ ලක්ෂණය කැපිටල් වලින්ද නිලීන ලක්ෂණය සිම්පල් වලින්ද දක්වයි. ප්‍රමුඛ ලක්ෂණය දක්වන්නේ කැපිටල් වලින්, නිලීන ලක්ෂණය දක්වන්නේ මොනවෙන්ද? සිම්පල් වලින්. මේ විදිහට තමයි මේක දක්වන්නේ. ඊට පස්සේ කියනවා ගති ලක්ෂණයක් කෙරෙහි අංශුමය සාධක එහෙම නැත්නම් ඥාන යුගලක් බලපානු ලබන නිසා මෙන්න මෙතෙන් යන්න ගති ලක්ෂණයක් කෙරෙහි ගති ලක්ෂණයක් කෙරෙහි සංකේත යුගලක් භාවිතා කරයි. එහෙනම් නොමුහුම් එහෙම නැත්නම් සමයෝගී නම් සංකේත දෙකම කැපිටල්. මේ උසට අදාළව ගත්තා නම් T ලොකු T දෙකක්. ඒ සරල වෙන්න මම පුතේ කරන්නේ ඈ. හරි? ඒකට සරල වෙනවා. ඊට පස්සේ නොමුහුම් මිටි නම් සංකේත දෙකම සිම්පල්. ලොකු T එකයි ආයෙත් ලොකු T නොමුහුම් නම් ලොකු T දෙකයි. මුහුම් නම් පිටි දෙකයි. ඊට පස්සේ විෂම යෝගී අවස්ථාවේ ඒකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. පළමු අකුර කැපිටල්, දෙවන අකුර සිම්පල්. මේක විෂම යෝගී අවස්ථාවේ පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕනි, දෙවෙනි අකුර සිම්පල් වෙන්නට ඕනි. පළවෙනි අකුර කැපිටල්, දෙවෙනි අකුර සිම්පල්. හොඳට මතක තියාගන්න. නොමුහුම් සමයෝගී අවස්ථාවක් අපි ලියනවා නම් සංකේත දෙකම කැපිටල් වලින් ලියන්න ඕන. විෂමයෝගී අවස්ථාවක් ලියනවා නම් පළවෙනි අකුර කැපිටල්, දෙවෙනි අකුර සිම්පල්. ඊට පස්සේ නිලීන ලක්ෂණය අපි ලියනවා නම් සංකේත දෙකම අපි ලියන්නේ මොන වෙන්ද? සිම්පල්. සංකේත දෙකම ලියන්නේ සිම්පල් වල. ඒක තමයි තියෙන විශේෂත්වය.
ඊට පස්සේ අපිට වගුවක් හම්බ වෙනවා. ඒ වගුව ඔයාලා චුපතත් එක්ක බලලා සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ අපි මෙතනත් රූපානුදර්ශය ප්‍රකාශ කිරීම සම්බන්ධයි තියෙන්නේ. නිලීන කියන අවස්ථාව එන්නේ සංකේත දෙකම සිම්පල් නිසා නිලීන කියන අවස්ථාව එන්නේ සංකේත දෙකම සිම්පල් නිසා එතන කොහොමද සමයෝගී අවස්ථාවක් තියෙන්නේ. ප්‍රමුඛ සමයෝගී කියන්නේ කොහොමද මේක සමයෝගී කියන එකයි. ප්‍රමුඛ විෂමයෝගී කියන්නේ කොහොමද මේක මොකක් කියන එකද? විෂමයෝගී කියන එක තමයි. මේකේ අර කලින් කියපු කාරණා ටිකම තමයි දෙන්නේ. නිලීනයි නම් සංකේත දෙකම සිම්පල්. සංකේත දෙකම සිම්පල්. ප්‍රමුඛ සමයෝගී නම් සංකේත දෙකම කැපිටල්. ප්‍රමුඛ වෙන්නත් ඕනි සමයෝගී වෙන්නත් ඕනි. සංකේත දෙකම කැපිටල්. ඒගාවකේ මොකද්ද වෙන්නේ? ඒගාවකේ විශේෂත්වය තමයි විෂමයෝගීනේ වෙනස්. විෂම කියන්නේ වෙනස් කියන එකයි. එහෙනම් පළමු අකුර කැපිටල්. පළමු අකුර කැපිටල්. දෙවන අකුර සිම්පල්. පළවෙනි අකුර කැපිටල්, දෙවෙනි අකුර සිම්පල්. ඔය විදිහටයි. මේ තමයි අද දවසේ අවසාන කොටස. මෙන්ඩල් ලබාගත් ප්‍රතිඵල පහත පරිදි උත්සාහාමීති යන ලක්ෂණ යොදාගෙන විස්තර කළ මෙසදා පහත පියවර අනුගමනය කරමු. මේක අනිවාර්යෙන් අපි මේ පියවර පාඩම් කරගන්න ඕනේ. ඉතින්ලම ප්‍රමුඛ ලක්ෂණ. ප්‍රමුඛ ලක්ෂණය නැත්නම් ප්‍රවේණි දර්ශය ලියන්න. මේකේ පාඩ පෑම් භාවිතා කරලා ලියනවා නම් හොඳයි. ඒකට වෙනස් පාඩවල් වලින්. ඊට ඒකාවක නිලීන ලක්ෂණය ප්‍රවේණි දර්ශය ලියන්න. ඒගාවකට අපි කියනවා ඒගාවකට අපි ලියමු P පරම්පරාව. එනේ දෙමාපිය පරම්පරාව.
ලියන්න. ඒගාව එක G පරම්පරාව. ජන්මානු පරම්පරාව. ඊට පස්සේ රූපාන්දර්ශ අනුපාතය ලියන්න. ඒගාව එක ප්‍රවේණි දර්ශ අනුපාතය ලියවන්නේ. රූපාන්දර්ශ අනුපාතය ඊට පස්සේ ප්‍රවේණි දර්ශ අනුපාතය. ඔයාලට තව වැඩ තියෙනවා නම් පණක් වගේ. මේ වැඩ නෑ වගේ නෝ. නෑ මේකක් දක්වනවා නම් ගොඩක් හොඳයි. පණක් වගුවකින් දක්වනවා. right. ඔන්න ඔය ටික තමයි අවසාන වශයෙන් කියන්නේ. අවසාන වශයෙන් කරන්න තියෙන්නේ. දැන් මේ ප්‍රවේණීය දෙවනි කොටසත් අපි කරලා තියෙන්නේ. ඒකේ වීඩියෝ එකක් තියෙනවා. ඔයාලා මේක බැලුවා නම් එහෙම නැත්නම් ඔයගොල්ලෝ මේක පස්සේ හරි බලනවා නම් මේ වීඩියෝ එක ගැන චූටි කමෙන්ට් එකකුත් දාන්න. හොඳයි නම් පැහැදිලි කරලා උගන්වන විදිය හොඳයි නම් පොඩි කමෙන්ට් එකකුත් දාන්න. ඊපස්සේ ඔයාලා subscribe කරලා නැත්නම් අර bell ගහලා අර ලොකු වැඩ වගේ එහෙම කරන්න ඕනේ නැහැ. ඔයාලගේ හදවතින්ම ආවොත් අදහසක් මේක subscribe කරන්න ඕනි කියලා එහෙම subscribe පාරකුත් දාන්න. තව ඉතින් යාළුවන්ට පුළුවන් නම් share කරන්න, යාළුවන්ටත් නැත්තම් බලන්න කියලා කියන්න. ඉතින් මේක ලොකු උදව්වක් වේවි ඔයාලගේ. සාමාන්‍ය පෙළ විභාගයට ඔයාලා 11 වසරේ දරුවෙක් නම් 10 වසරේ දරුවෙක් නම් මේ පාර වාර විභාගයට ඊට පස්සේ සාමාන්‍ය පෙළ විභාගයට 11 වසරේ වාර 3 මාර විභාගෙ තියෙනවනේ ඒවටත් මේ පාඩම දායක වෙයි. ඉතින් ඔයාලට කමෙන්ට් එකක් දාන්න කියලා කිව්වේ මේකේ අඩුපාඩු තියෙනවා නම් එතකොට මට මේක ඩෙවලොප් කරගෙන යන්න පුළුවන් නිසා. හරි එහෙනම් මම මෙතනින් අප්‍ර කරනවා සියලු දෙනාටම නේද? මෙතනින් පටන් ගත්තේ මෙන්ඩල්ගෙන් නේද? මම ආපහු පාරක් මේ ස්ක්‍රීන් එකට ආවේ. ඔයාලගෙන් ආපහු අර මගේ මූණ පෙහෙන්න ඕනි හින්දා දාලා. ඉතින් මේ ආයි පාරක් මම අර කියන්නේ ඔයාලා මේ ඉගෙන ගත්තනම් මොනවා හරි දෙයක් මේ වීඩියෝ එක බලලා මේකෙන් පස්සේ දෙවෙනි වීඩියෝ එක එනවා ඒකත් අනිවාර්යෙන් බලන්න. ඊට පස්සේ අපි ගණන් හදාගෙන යන විදිහට තව ඉස්සරහට වීඩියෝ ටිකක් දානවා. හරි ඒ ටිකට බලලා ඔයාලට දැනෙන දේ, හිතෙන දේ අඩුපාඩුවක් මොනවා හරි දෙයක් තියෙනවා නම් හොඳයි නම් බැනලා හරි හොඳ හරි කමන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. යාළුවෝ ඉන්නවා නම් ඒ අයටත් කියන්න ෂෙයා කරන්න. ඔයාලට මේක හොඳයි කියලා දැනුනොත් මේක වැඩි දියුණු කරගන්න subscribe කරන්න. ඉතින් මේකේ දෙවෙනි කොටසත් මම පාඩමේ මෙතනින් එහා ටිකක් කරලා තියෙන්නේ. ඒ ටිකත් ඔයාලට බලන්න පුළුවන්. ඊට පස්සේ එක වර්ගයකින් වර්ග දෙකකින් විතර ගණන් හැදුවා. ඒ ටික බලන්න. එතනින් එහා තමයි ලිංග ප්‍රතිබද්ධ නිර්යාණ ඒ ටිකම තියෙන්නේ. ඒ කොටස් ටිකක් මේක හොඳ නම් බලන්න නම් අදට මෙතනින් මේ කොටස ඉවර කරනවා. ආයිබෝවන් හැමෝටම උත්සාහයි.